Hai, nah Bang, sebenarnya kayak tau kan aku sama ya. Ceritanya kenapa Mega convert into standard form. මෙතන ගත්තොත් එහෙනම් f සමානයි මෙතන a ධන b ධන බිඳුව. මෙතන a ධන b ධන c බා. මෙතන b ධන c බා ධන බිඳුව a බා ධන c බා ධන බිඳුව. ඊට පස්සේ සමානයි මෙතන ගත්තොත් a ධන b ධන මෙතන ලියන්න බලමු මොකද? c dot c bar. මෙතන a plus b plus c bar. මෙතන b plus c bar plus a dot a bar වරණ දාගන්න. මෙතන ලියන්න බලමු මොකද? a bar plus c bar plus a bar plus c bar plus b dot b bar. හරිනේ? හරිනේ? හරි මෙතන a bar plus c bar plus b dot b bar. හරි එසේ. දැන් මේක මෙතන ගන්න පුළුවන් a ධන b ධන මෙතන a ධන b මෙයත් එක්ක එකපාරයි මෙයත් එක්ක තව පාරයි. එතන a ධන b ධන c එකක් එනවා. අයි පාර A ධන B ධන C a ධන b ධන c bar. අයි පාර මෙයා හැම වෙනවා a ධන b ධන c bar. මෙයත් එක්ක මෙයත් එක්ක මෙයා. එතකොට එනවා මොකද? A ධන B ධන C bar. a ධන b ධන c bar. අය එනවා a bar ධන b ධන c bar. ආයි මොකද වෙන්නේ? මෙයත් එක්ක මෙයත් එක්ක මෙයා. එතකොට මොකද? a bar ධන b ධන c bar. අයි පාර A bar B bar C b bar. bar ධන c. දැන් බලන්න එකම වගේ තියෙයි අයි පාර. තුනක් කවිලා තිබ්බා. හා? තුනක් කවිලා තිබ්බා ඒකම. එක නම් දෙකක් අයින් කරලා දාන්න පුළුවන්. අයි පාර මෙතනක් තියෙනවා මේ a bar b c bar a bar b c bar එකක් අයින් කරලා දාන්න පුළුවන්. ඒක උත්තරෙට එන්නේ මේකයි මේකයි විතරයි. හතරක් එනවනේ. ඔව්. හොඳයි good. ඊළඟ දාන මාතෘකාව convert soap into pos. ඒ කියන්නේ Soap into pos. soap ප්‍රකාශනය pos ප්‍රකාශනය බවට හැරවීම. soap ප්‍රකාශනයක් pos ප්‍රකාශනයක් බවට හැරවීම. පළවෙනි ගාන f සමානයි a b bar c bar ධන a b c bar ධන a b c. මේක soap එක. මට දැන් මේ f soap එක කන්වර්ට් කරන්න ඕන කොහොම හරි f pos එකක් විදියට. මොකද කරන්නේ මේක? ඒ soap එකක් pos එකක් කරන්න පාවිච්චි කරන law එක. අපිට තව තියෙනවා de Morgan law එක. de Morgan law කියලා. ඒක මොකද්ද වෙන්නේ? ඒක කියනවා අපිට මේ වගේ මොකක් හරි ප්‍රකාශනයක් උඩින් ඕවර් එකක් තිබ්බොත් එහෙම මට පුළුවන් මේ දෙක කඩලා දෙන්න වෙන වෙනම මේ දෙන්නට. මෙයාගේ පාර්ට් එක මෙයාට, මෙයාගේ පාර්ට් එක මෙයාට වෙනම කඩුවොත් එහෙම මැද්දේ ප්ලස් එකක් තිබ්බොත් මේ ප්ලස් එක ඩොට් එකක් වෙන්න ඕන. මැද්දේ ඩොට් එකක් තිබ්බොත් එහෙම මම මේ දෙක කඩලා මෙයාට දුන්නොත් වෙන වෙනම මේ දෙන්න වෙන වෙනම දුන්නොත් එහෙම මැද්දේ ඩොට් එකක් තිබ්බොත් ඒක ප්ලස් එකක් වෙන්න ඕන. මේක තමයි डी මොගල් ලෝ කියලා කියන්නේ. දාගන්න. මේකට කියන්නේ ඕවර් බාර් එකක් තිබ්බොත් මේ a ටයි b ටයි a plus b ගේ ඕවර් බාර් තිබ්බොත් එහෙම මෙයාගේ පාර්ට් එක වෙනවා මෙයාගේ පාර්ට් එක වෙන වෙන් කරලා දුන්නොත් එහෙම මැද්ද ප්ලස් තිබ්බොත් ඩොට් වෙන්න ඕන. මැද්ද ඩොට් තිබ්බොත් මැද්ද ප්ලස් වෙනවා. ඩොට් එක ප්ලස් වෙනවා ප්ලස් ඩොට් වෙනවා දාගන්න. හරි බංද. රයිට් දැන් මම මෙතන ලියනවා මේ වගේ සොප් එකක් පොස් එකක් කරද්දී ඔය ඉස්ලාම් කරන මෙන්න මේ සම්පූර්ණ ප්‍රකාශන වලින් අඳගන්න ඕවර් බාර් එකක් ගන්න. ඕවර් බාර් එකක්. දැන් මොකද කරන්නේ? ඒකයි මේ අපි අතින් දාගන්න ඕනේ. තින් දාගන්න ඕනේ. ඊට පස්සේ ඒකෙන් මේ වගේ ආවොත්නේ සොප් ප්‍රකාශනේ පොස්. ඔව් සොප් එකක් පොස් එකක් කරනවා දැන් පොස් එක සොප් එකක් කරනවා ඒත් එච්චර අපි උඩින් ඕවර් බාර් එකක් දාගෙන දැන් මේ ඕවර් බාර් එක සුළු කරන්න. මේ ඕවර් බාර් එක මම කඩලා දෙනවා මේ කඩට වෙන වෙන. අතන මෙයාට හම්බ වෙනවා මෙයාගේ පාර්ට් එක. A B බාර් C බාර් යාගේ පාර්ට් එක හම්බ වෙනවා. A B C බාර් යාගේ පාර්ට් එක හම්බ වෙනවා.
ABC ඩයක පාර්ට් එක හම්බ වෙනවා. එතන මේ මැද ප්ලස් එක මොකද මේ ප්ලස් ටික ඔක්කොම ඩොට් එක. ඩොට් වෙනවා. දැන් ආයි පුළුවන් මේ ඇතුළට ආයි දාන්න පුළුවන් මේ. මෙයාගේ පාර්ට් එක වෙනම හම්බ වෙනවා. මෙයාට කලින් මේ තිබිච්ච එක, මේ අලුතෙන් හම්බෙච්ච එක, මේ තිබිච්ච එක, මේ අලුතෙන් හම්බෙච්ච එක. දැන් තිබුණේ ඩොට්. මොකද මොකද ඉතුරු ඇතුළට තිබුණේ ඩොට් නේ. ඒකට බාරගෙන මේ උඩ තියෙන ඔව් බාරගෙන මේ තිබිච්ච එයා ගාව. එතන මේ කඩලා දුන්නා මැද ඩොට් එක තිබ්බ ඩොට් එක මොකද ප්ලස් වෙලා. Plus දැන් වරහණක් දාගන්න. මෙතන කඩන්න පුළුවන් මේ. A බා B බා A බා C ගේ බාගේ බා මැද්ද ප්ලස් වෙන්න ඕන. එතන තමයි A බා B බා C. B බා C මැද්ද ප්ලස් වෙන්න ඕන. අපි දන්නවා බාට බා මොකද වෙන්නේ කපලා ගියා. එතන මොකද වෙන්නේ? A බා දාන B දාන මෙතන කපලා ගියාම C මෙතන A බා B බා C. C කපලා යනවා. මෙතන A බා B බා C. වැඩේ හරි. මේ තියෙන මොකද? පොස්ට් එක ගන්නෙ. ඔව්. දැන් මම මොන සොප් එක කරනකොට පොස්ට් එක දාගන්න. මොකද කරන්නේ? ඕ බා එක දාගෙන සුළු කරන් යනවා පළවෙනි. දාගන්න F සමානයි F සමානයි ABC බාධන ABC බාධන A බා BC බාධන ABC convert into මේක දීලා තියෙන සොප් එක convert into post 4 හදන්න බා එතන මේක උඩින් ගහන ඕ බා එකක් ගහනවා ඊට පස්සේ සුළු කරගෙන යන්න තියෙන පහළට මෙයාව කඩලා දෙන්න A B C මේ සොප්නේ. මේ සොප් තියෙනවා එතකොට මේ අපි අන්තිම උත්තරය හොයමු පොස් කියලා නේ ඉන්නවා. post වලින්. මෙතන A B C බාට උඩින් වදිනවා මෙතන A බා B C බාර උඩින් වදිනවා මෙතන A B C ට උඩින් වදිනවා මැද්දේ මොකද වෙන්නේ මැද්දේ ඔක්කොම ඩොට් Dot. වෙන්න ඕන මේක ඇතුළේ පාරක් මෙතන A බා B බා C බා බා මෙතනත් අය පාරක් A බා B බා C බා බා මෙතන A බා B බා C බා බා මෙතන A බා B බා C. මෙතන එනවා A ගේ බාධන B ගේ බා බාධන. C. මෙතන A ගේ බා B බාධන. ගේ බා C. B ගේ බා C මෙතන මෙයා ගමු A ගේ මෙතන භාගේ බානේ අපල යනවා ඔව්. A දාන B බාධන C මෙතන මෙයා A බාධන B බාධන C බලන්න එකම එක තියෙනවා එකක් කොහොමද? කම්පම් බලනවා ඒත් උත්තරේට එන්න උත්තරේට මේ කට්ටිය නේ නේද ඔව්. හදාගන්න right ඊට පස්සේ අපි දැන් කරේ සොප් පොස් කරපේකනේ දැන් අනිත් පැත්ත පොස් සොප් කරන්න හදන්න ඒකත් ඒ විදිහම ගන්න දෙන්න මොකද ගන්න දෙන්නේ මම ගන්නම් ගානක් පළවෙනි ගාන සමානයි A ධන B ධන C බා මේ පොස් එකක් F පොස් එකක් A ධන B ධන A ධන B බා ධන C බා A ධන B ධන C දැන් මොකද ගන්නේ මෙයාව කන්වර්ට් කරන්න ඕන F සොප් එකක් විදියට ගන්න ඕන ආයි පාර මොකද ගන්නේ මෙයා උඩින් දා ගන්න O බා එකක් දා ගන්නවා දාලා සුළු කරනවා එහෙනම් A ධන B ධන C බා එකට වදිනවා O බා එකක් මෙතනත් A ධන B බා ධන C බා එකටත් වදිනවා O බා එකක් මෙතනත් A ධන B ධන C ට වදිනවා මෙයාගෙන් බා එකක් මැද්දේ මොකෙන් ඩොට් තිබෙන ඔක්කොම ඩොට් ටික ඔක්කොම ප්ලස් වලට කන්වර්ට් වෙනවා එහෙනම් ආයි පුළුවන් මේක ඇතුළට මේ සුළු කරන්න මෙතන A ගේ බා මෙතන B ගේ බා මෙතන C ගේ බාගේ මැද්දේ ප්ලස් ටික ඩොට් වෙන්න ඕන ප්ලස් මෙතන A ගේ බා B ගේ බාගේ බා C ගේ බාගේ බා මැද්දේ ප්ලස් ටික ඩොට් වෙන්න ඕන එතනත් ප්ලස් A ගේ බා C ගේ බා C ගේ බා මැද්ද ප්ලස් නේ මැද්ද මොකද්ද මැද්ද ඩොට් වෙන්න ඕන පොස් දිට සොප් කරන්න දුන්නේ. ඔව් මෙතන මේ කපලා යනවා. එතන මොකද A බා B බා C ධන A බා B C කපලා යනවනේ. ධන A බා B බා C බා. හරි. ඔන්න මේවට වරහන් දාන්න ඕනෙම නැහැ. එකතු කිරීම තියෙන ඉඳනේ. ඔව්. හදාගන්න. හරි. අපි තව ගණක් හදමු. F cos
A bar ධන B ධන C bar A ධන B ධන C A ධන B bar ධන C කන්වර්ට් කරන්න බෑ මෙයාව F software එකට. හරිද? ඉතින් මේක බලන්න. මේක උත්තරේ එන්නේ ඉතින් අදින O bar එකක් ගන්නවා. ඔසුළු කරොත් වෙනවා A B bar C bar ගේ ඉතින් O bar එක මෙයාගේ bar එක මෙයා A bar ධන B ධන C bar මෙයාගේ bar එකක් වදිනවා. මෙයා A ධන B ධන C මෙයාටත් bar එකක් වදිනවා. A ධන B bar ධන C මෙයාටත් bar එකක් වදිනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට මේ ටික මම ඇතුළට කඩනවා නේ. මෙතන මොකද වෙන්නේ? මැද්ද මේ මැද්ද ප්ලස් වෙන්න ඕනේ. මැද්ද ප්ලස් වෙන්න ඕනේ. මොකද මෙතන ඩොට් නේ තිබ්බේ. දැන් ආයි පාරක් මේක ඇතුළට ගැටුවොත් එimhe A bar dot B ගේ bar ගේ bar dot C ගේ bar ගේ bar. මෙතන ප්ලස් එක තියෙනවානේ. අමතනවා ප්ලස් එක. මෙතන A ගේ bar ගේ bar dot B ගේ bar dot C ගේ bar ගේ bar ධන A ගේ bar dot B ගේ bar dot C ගේ bar ධන A ගේ bar dot B ගේ bar ගේ bar dot C ගේ bar. මේක මෙතන වරහන්න ඕනේ නැහැ. A ගේ bar B බල ගියාම C ධන A B bar C ධන A bar B bar C bar ධන A bar B C. හරිද? බලන්න එක වගේ පත් තියෙනවා කියලා. A B C මෙතනක් තියෙනවා මේ. A bar B C A bar B C එකක් කපන්න. මෙතනක් තියෙනවා මේ. මෙතන එකයිනේ. මෙතන එක නිසා එකක් කැපුවා. උත්තරේ ඉතුරුනේ මේ කට්ටිය විතර. මෙන්න උත්තරේ. නෑ මේක කපන්නේ නැහැ. sorry මට සාමාන්‍ය මේක කපන්නේ නැහැ හරි. මේ අපි අර සොප්පෝස් කරනකොට මෙතන මේ එකම පදේ මෙතන කොහොමද දෙපාරක් කරන්නේ ප්‍රශ්නයක්. එකම පදේ දෙපාරක්. දැන් මම හැදුව වැරදි මම හිතන්නේ පොඩ්ඩක් ඉන්න. මෙතන එන්න ඕනද ඊයේ පොඩි B C bar මෙතන A B C මෙතන bar එක මෙතන A B bar C මෙතන bar එකක් මේ මිස් වෙලා මෙතන C bar මෙතනින් B ගේ bar ගේ bar මෙතනින් C ගේ bar එකක් මෙතන වදිනවනේ ඊට මිස් කරලා මෙතන මිස් කරලා මෙතනින් මේ A ගේ bar මෙතන B ගේ bar ගේ bar මෙතන C ගේ bar මෙතන එකක් තියෙනවා උතර හරිනේ දැන් මේක කැපෙන්නේ නැහැ හරි මේක තමයි උත්තරේ මට ඒක මිස්ලා සෝරි එහෙම එකමකින් දෙකක් එන්න බෑනේ එහෙම එකක් නැහැ මම ගාන සුළු කරපෙදී පොඩ්ඩක් වැරදි මේකේ සෙට් විතරදී හරි ඒක දා ඊළඟ දාන මාතෘකාව draw logic circuits using equations මූලික සමීකරණ ඇසුරින් අවහනේ දැක්කා හොඳයි කීයක් වුණාද ඒක මූලික සමීකරණ ඇසුරින් බද yes පරිපත සටහන් නිර්මාණය පරිපත සටහන් නිර්මාණය හරිනේ පළවෙනි ගාන හරි හරිද පළවෙනි ගාන f සමානයි ABC bar ධන AB bar C ධන ABC කොහොමද අඳින්නේ මම අඳින්න බලන්න මුලින්ම කරන්නේ දැන් මෙතන ගාන ABC නිසා මම ABC ට මේ විදිහට නෝට්ස් ටිකක් අඳ ගන්නවා A ට වෙනම තීරුවයි B ට වෙනම තීරුවයි C ට වෙනම තීරුවයි දැන් මෙතනින් ගන්න මෙතනින් ගන්න ඕන ඒව මේ පළවෙනි පදේ හදමු පොඩ්ඩක් ඔන්න ඒව ගත්තා ඊළඟට ඔන්න B ව ගත්තා ඊළඟට මෙතන තියෙනවා C බා එහෙනම් C ව අරගෙන C ට බා කරන්න C නෝට් එකක් දාන්න පස්සේ මේ කට්ටිය සම්බන්ධය මොන ගේට් එකෙන්ද AND ගේට් එකකින් මේ කට්ටිය මම සම්බන්ධ කරනවා AND ගේට් එකකින් මේක හැදුවා දැන් මේක හදන්න මෙතෙන් ගන්නවා ඒව මෙතනින් ගන්නවා B බාව මෙතනින් ගන්නවා C ව පස්සේ එකට සම්බන්ධය මොකද මේ කට්ටිය සම්බන්ධ වෙන්නේ AND ගේට් එකකින් තමයි මෙතන AND එකක් එහෙනම් මෙතන මොකුත් දැම්මේ නැහැ කියන්නේ එතන තියෙන AND එකක් නේ AND එක මෙතන මුකුත් ලිව්වේ නැහැ කියන්නේ මෙතන AND එකක් තියෙනවා
මෙයා හදන්න මෙයා හරි මෙයා හදන්න A B C නම් ඉතින් ගත්ත A ඉතින් ගත්ත B ඉතින් ගත්ත C හරිනේ මෙයාත් හරි දැන් මේ කට්ටිය සම්බන්ධයෙන් මොකද මේ කට්ටිය සම්බන්ධයෙන් මොකෙන්ද O ගේට් එකෙන් දැන් මේ තුන ළඟට ගන්න ළඟට අරගෙන O කියන්නේ මොකද්ද හඳ කාලක් නේ හඳ කාලක් දාන්න මේක තමයි F කියලා කියන්නේ අරගම් බලන්න හරි ඊළඟ ගාන දෙවෙනි ගාන F සමානයි A B C බාධන A බා B C බාධන A B බා C බාධන A B C අඳින්න බලන්න මේක හරි එතන මේක ඇඳුත් මම මේකටත් A B C ගහගත්තා එතන මෙයාව හදමු A මෙතනින් ගන්නවා B ව මෙතනින් ගන්නවා C ව පස්සේ මෙයා බා කරනවා නොට් එකක් දාලා මෙතන කට්ටිය සම්බන්ධ වෙන ඇන්ඩ් එක ගන්න නිසා ඇන්ඩ් එකක් දැම්මා මෙයා හරි මෙයාව ගන්න එයා A බා නොට් එකක් දා ගන්න ඊළඟට B ඊළඟට මෙතනින් C බා ඊට පස්සේ මෙතනත් ඇන්ඩ් එකක් දාගන්න මේකත් හරි මෙතන ගන්න A මෙතනින් B බා ඊට පස්සේ ඉතින් C බා පස්සේ මේක මෙතනත් ඇන්ඩ් එකක් දාගන්න මෙයාව ගන්න A B C නා මෙතනින් A ව ගත්තා මෙතනින් B ව ගත්තා මෙතනින් C ව ගත්තා ඇන්ඩ් එකක් දැම්මා මේකත් හරි පස්සේ මේ කට්ටිය සම්බන්ධ වෙන්නේ මොකෙන්ද O ගේට් එක O එකක් මෙහෙම ගන්න නෑ එහෙම හතරම ගන්න ඕනේ ඔව් අද කාලා F ගාන ඉවරයි හරි ඉතින් දැන් මේ ඇන්දේ සොප් එක ගන්න පොස් එකක් අඳිමු අපි තුන්වෙනි ගාන F සමානයි A ධන B බා ධන C වාරයක් A ධන B ධන C බා වාරයක් A බා ධන B ධන C අඳින්න බලන්න මේ දිගට තිබ්බට පුළුවන්නේ හොඳට යන්න මේක A B C ගත්තොත් එහෙම මෙතන A මෙතන B බා මෙතන C මේ කට්ටිය සම්බන්ධ වෙන මොකෙන්ද O ගේට් එකේ. එතන හඳ කාලක් මෙතනට එන්න ඕන. එතන A එතන B මෙතන ඉන්නේ C බා. එතන මෙතන නොට් එකක් දාන්න මෙතන හඳ කාලක්. මේකත් හරි. මෙයාව ගන්න A බා. එතනින් A ව ගත්තා. එයාව බා කරන් නොට් එකක් දාලා. එතනින් B ව ගත්තා. C ව ගත්තා. එයා කට්ටිය සම්බන්ධ කරනවා හඳ කාලක් දාලා. ඊට පස්සේ මේ කට්ටිය මේකත් හරි මේ කට්ටිය සම්බන්ධ මොකෙන්ද? AND ගේට් එක. එහෙනම් මෙතන දාන්නේ මොකද්ද? AND ගේට් යන්නේ. මෙතන තියෙන AND ගේට් යන්නේ. ඒ කට්ටිය සම්බන්ධ වෙන මොකද? ඒ කට්ටිය එකිනෙක සම්බන්ධ වෙන්නේ AND ගේට් එකෙන්. මේක එච්චරයි. දාගන්න. හරිනේ? නැති එකක් හදමු. සමානයි ABC බා D ධන sorry සමානයි A බා ධන B ධන C බා ධන D වාරයක් A ධන B බා ධන C බා ධන D බා වාරයක් A ධන B ධන C ධන D හදන්න බලන්න හදන්න හදන්න හරි එතන මේක අඳින්න කොහමද මේක අඳින්නේ එතන A බා B මෙතන A බා කරේ නෑනේ නොට් එකක් දාන්න A බා B එතන නොට් එකක් දාලා C බා මෙතන D ව ගත්තා පස්සේ මේකට සම්බන්ධ වෙන්නේ AND ගේට් එකේ එතන A එතන B බා
අයියර මේ මෙතන C bar ඕගේට් එක නෙමෙයි සම්බන්ධ වෙන්නේ. sorry O gate තමයි මට වැරදුනා මෙතන සම්බන්ධ වෙන O gate එකෙන් මෙතන O gate එකක් දාන්න මෙතන O gate එකක් දාන්න මෙතන A මෙතන B මෙතන C මෙතන D මෙතනත් O gate එකක් පස්සේ මේ කට්ටිය සම්බන්ධ කරමු මොකෙන්ද AND gate එක ගේට් එක. හරි හරිනේ හරිනේ හරි. තමයි ගොඩ. ඕකේ සර්කිට් එක අඳින පාර්ට් එක තව පොඩි පාර්ට්ස් හතරක් තියෙනවා කරන්න අපිට අපි ඉන්න සෙඩික් කරමු ඒක පුළුවන් නේ ඉන්නේ ඊට. පුළු රයිට් මම අද නම් මෙන්න මේලම මේකේ නවත්තන්නම් ස්ක්‍රීන් එක okay bye